මම ඔබෙන් ප්‍රශ්න දෙකක් අහනවා. ඔබ ජීවිතේ වැඩියෙන්ම සමාව දීලා තියෙන්නේ කාටද? ඔබේ පුතාට, ඔබේ දුවට, ඔබේ බිරිඳට නැත්නම් ස්වාමි පුරුෂයාට, ඔබේ යාළුවෙකුට, අම්මා තාත්තට? හරි. ටිකක් වෙලා හිතන්නකෝ. ඒ අතරම මම ඔබෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඔබ ජීවිතේ වඩාත්ම සාධාරණීකරණය කරලා තියෙන්නේ කවුරු කරපු වැරදිද? ඔබ එක එක්කනාගේ උත්තර වෙනස් වෙයි කියලා ඇතමෙකුට හිතෙන්න පුළුවන්. මොකක් වුණත් මම දන්නවා නිවැරදි උත්තරේ. ඔබේ විතරක් නෙවෙයි මගේ ජීවිතෙත් වඩාත්ම සමාව දීලා තියෙන්නේ අපි විසින් කරපු වැරදි වලට. ඒ කියන්නේ මමම කරපු වැරදි වලට. මගේ ජීවිතේ මම වැඩියෙන්ම සාධාරණීකරණය කරපු පුද්ගලයාත් මමම තමයි. පොඩ්ඩක් හිතන්න. ඔබේ ජීවිතේ අනිත් මිනිස්සු කරපු වැරදි වලට තරහ ගත්ත තරමට, ඒවට දඩුවම් දුන්න තරමට ඔබ අතින් සිද්ධ වුණ වැරදි වලට දඩුවම් දුන්න නම් අද ඔබ ඔය ඉන්න තැන නෙවෙයි ඉන්නේ. වඩා බොහෝම සාර්ථක තැනක. එහෙමනම් ඔබ ඔයිට වඩා හොඳට ඔබේ සෞඛ්‍ය කළමනාකරණය කරගන්නවා. ඔබේ අධ්‍යාපනයේ ඔබේ සාර්ථකත්වයේ ඔයිට වඩා ඉහළට ගෙනියනවා. එදිනෙදා විය යුතු වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථකව කරනවා. ඒකින්ද හිතන්න අනිත් අයට තරමට Tamanට සමාව දෙන්න එපා. සාධාරණීකරණය කරන්න එපා.